මම ඩොක්ටර් චන්දික මම ඩෙන්ටල් සර්ජන් කෙනෙක්. ඇත්තට මම මේ සාමාන්‍යයෙන් හයිකින් වලට එතකොට කැම්පින් වලට මම කැමති. අපි ෆැමිලි එකකට ගොඩක් කැමති. නමුත් ෆැමිලි එකත් එක්ක ගිහිල්ලා කැම්පින් කරන්න ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක දෙන්න මේ තැනක් තිබ්බේ නෑ. මම Facebook එකේ නිතරම ඉන්නවා. ඒ අතරේ තමයි මේ රීසයිඩ් බේස් කැම්ප් එක ගැන දැනගත්තේ. මාස දෙකකට විතර කලින්. ඊට පස්සේ මම ඉගෙන ගන්න මේ Facebook page එක බලනකොට එනකොට සාමාන්‍ය ඒක බොහොම ඕගනයිස් වෙලා කරන දෙයක් කියලා තේරුණා. ඊට පස්සේ මම ඒකේ සජීවට මම කතා කරා. ඉතින් මට ඒකෙන් තේරුණා එයා කොහොම ඒකන ලොකු උනන්දුවකින් කියන්නේ එයාට ලොකු ප්ලෑන් එකක් තියෙන බව තේරුණා. ඒ කියන්නේ ඒක බොහොම ඕගනයිස් කරලා කරන බව තේරුණා. ඊට පස්සේ දැන් අපි පේමන්ට් එකක් කරත් අපිට ඒ කන්ෆර්මේෂන් එක බොහොම වීඩියෝ වලට එවලා තිබුණා. කොහොම හරි මට උනුනේ අපේ ෆැමිලි එකේ අතර දෙන මොයිතයි ෆයිට් එක මේක එක්ස්පීරියන්ස් කරන්න. ඒ වුණාට කොහොම හරි ගිහුවේ යාළුවා වගේ ඕනේ ඉන්න ඕනේ කියලා ඒගොල්ලන්ට කිව්වම කොහොම හරි ඒ ලෙවල් එක්සෑම් කරනවම එතන දොස් දෙනෙක් අපි සෙට් කරගත්තා. ඉතින් ඒ දෙමාපිය අතරම පොඩ්ඩක් ඒ කියන්නේ සත්‍යයක් තිබුණා. මොකද දුවලා ටිකක් මුලින්ම 18ක් විතර පැටි 12ක් එක්ක දැනට ගිහින් බෑග් ගන්න එක ගැටලුවක්. ඒ නිසා එම ආරක්ෂාව ගැන තමයි ඒගොල්ලන්ගේ ප්‍රධානම මේක උනේ. ඉතින් ඊට පස්සේ මම මෙතෙන් ලැබිලා එක දවසක් කලින් බැලුවා. ඉතින් මට තේරුණා ඒක කිසි අවුලක් නැහැ කියලා. මොකද ටික රිලීස් එක ඒ ආරක්ෂාව තියෙනදී ඒගොල්ලෝ උපරිම දෙනවා කියලා තිබුණා. ඒ ගැන සාතිකයක් දුන්න නිසා තමයි මේක කරා. ඊට පස්සේ අද ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක ගත්තා. ඒකදී ආරක්ෂාව පිළිබඳ කිසිම ගැටලුවක් තිබෙන්නේ නැහැ. මොකද මේ හැමදේම ඕගනයිස් කරලා තිබුණා. මටනේ ළමයින්ගේ එක්ස්පීරියන්ස් එක ඒගොල්ලන්ට අවදානකමක් ගන්න තියෙන්නේ. ඒගොල්ලෝ පරිම එන්ජොයි කරා. සාමාන්‍යයෙන් කැම්පින් නයිට් එකක් වුණාම මේගොල්ලෝ අතර නිදා ගන්නකොට පාන්දර 4යි. කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එක්ස්පීරියන්ස් කරා ඒ එන්වයරන්මන්ට් එක. මම හිතනවා හැමෝම ඉන්න බලන්න මෙතන මේ පරිසරය මාර ලස්සනයි. තවත් ඉතින් මාර ලස්සනයි. ආශාවෙන් සිමන්ට කොහොමද අනිත් හැමදේම ඒගොල්ලෝ සප්ලයි කරනවා ෆ්‍රෙන්ඩ්ලි. ඊටපටම කියනවා ඒගොල්ලෝ කැම්පින් ගැන ඒකේ කැම්පින් ගැන ඉවත්දන් ඉතිරිව කොහොම ඕගනයිස් කරලා කියලා දුන්නා. ඒකෝට ගම්පේ කැම්පින් කරන්නේ ඊපස්සේ ඒක කරන්නේ.